හෙලෝ යාළුවනේ. ඉතින් අද කූල් වෙලා යන සත්කාරයක් ගැන තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ තියෙන්නේ අයිස් කියුබ්. ඉතින් අයිස් කියුබ් හරි අයිස් රෝල් එකක් හරි ඔයාලට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදියට මම පිරිසිදු වතුරෙන් හදාගනිපු අයිස් කියුබ් සත්කාරය තමයි අද මම මේ කරන්නේ. ඉතින් ඔය අයිස් කියුබ් සත්කාරය කරන මුල්ම දවස නම් ඔයාලට පොඩ්ඩක් විතර අර සීතල ගතිය වැඩි නිසා අපහසුතාවයක් දැනේ. එහෙම කෙනෙක්ට පුළුවන් අයිස් කියුබ් එකක් අරගෙන පිරිසිදු රෙදි කැබැල්ලකින් ආවරණය කරලා අපිට කවාකාරව ඔයාලගේ මූණේ මෙන්න මේ විදියට ඇප්ලයි කරන්න පුළුවන්. මම දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න මේ අයිස් කියුබ් මසාජ් එක කරන නිසා මට ඒ සීතල ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵල ලැබුණු නිසා තමයි ඔයාලත් එක්ක මම මේ විදියට ෂෙයා කරගන්නේ. ඉතින් මුහුණේ ඇති වෙන කුඩා කුරුලෑ බිබිලි, ඒ වගේම ලප කැලැල්, එතකොට පිග්මන්ටේෂන් මේ වගේ ගොඩාක් දේවල් අපිට මේ අයිස් කියුබ් සත්කාරය මගින් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ඇස් වටා රැලි වැටිලා නම්, ඇස් වටා කළු වෙලා නම්, ඒ වගේම නහය දෙපැත්ත කළු වෙලා නම්, කට වටා කළු වෙලා නම් ඉතින් මේ දේවල් උනත් මග අරගන්න පුළුවන් මේ අයිස් කියුබ් සත්කාරය මගින්. ඉතින් ඔයාලට අයිස් රෝල් එකකින් මසාජ් කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ අයිස් කියුබ් එකක් අරගෙන මේ විදියට බොහොම සියුම්ව මසාජ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මෙහෙම තදට කරනවා, හයියෙන් කරනවා වගේ දැක්කට මේක අත බුරුලෙන් හොඳින් ඔයාලගේ ස්කින් එකේ හොඳින් මසාජ් කරන්න ඇත්තටම ඔයාලට හොඳ ප්‍රතිඵල ලැබේවි. ඔයා නිතර මේකප් කරන කෙනෙක් නම් මේකප් එකට කලින් හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් ඔයාගේ ස්කින් එකේ බලා ගන්න පුළුවන් මේ සත්කාරය කරනවා නම්. ඒ වගේම මේකප් එක රිමූව් කරාන් පස්සෙත් ඔයාලට අයිස් කියුබ් සත්කාරය කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් ඇත්තටම මේ අයිස් කියුබ් සත්කාරය මම නම් දවසක් ඇර වගේ කරනවා. ඉතින් ගොඩාක් අයට අපහසුතාවයක් දැනෙනවා මුල් දවස්වල. නමුත් පස්සේ ඒකට පුරුදු වුණාම ඇත්තටම මේක ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාලට හෙම් ප්‍රතිශ්‍යාව එහෙම නැත්නම් පීනස වගේ තියෙනවා නම් උදේ රාත්‍රී කරන්න එපා. පුළුවන් නම් දවල් කාලෙදි වගේ මේ සත්කාරය කරන්න. ඇත්තටම මේක හොඳ අයිස් කියුබ් ෆේෂල් මසාජ් එකක්. ඉතින් මේ රස්නේ කාලෙට ඇත්තටම මුහුණට ගොඩාක්ම අර විඩාව මහන්සිය එහෙමත් නැත්නම් අර හිරු කිරණින් වෙන බලපෑම් මේ දේවල් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ පාලනය වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ටික මගේ මූණ මේ රතු පැහැ ගැන්විලා තියෙනවා. ඉතින් ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ අයිස් කැටවල සීතලත් එක්ක අපේ සමේ රුධිර ගමනාගමනය වැඩි වුණාම තමයි මේ වගේ රතු වෙන්නේ. ඉතින් රුධිර ගමනාගමනය වැඩි වෙනවා කියන්නේ සමට පෝෂණය හොඳින් ලැබෙනවා කියන එක. ඉතින් මේ සත්කාරය විනාඩි 4-5ක් වගේ කරන්න. ඉතින් කුරුලෑ බිබිලි ලොකුවට තියෙන තැන්වල ඔයාලට මේ අයිස් කියුබ් එක සුමුදුව තප්පර 2-3ක් වගේ තියන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇස් වටා ගිලිලා නම්, ඇස් වටා ඉදිමිලා නම්, ඇස් වටා රැලි වැටිලා නම් ඔයාලට මේ අයිස් කියුබ් සත්කාරය බොහොම හිමින් ඇස් වටා ආලේප කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සම අකලට රැලි වැටිලා නම්, සම එල්ලා වැටෙනවා නම් මේ දේවල් උනත් මේ අයිස් කියුබ් සත්කාරය මගින් මග හැරව ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අපේ රටේ වැඩි ප්‍රසිද්ධ නැති වුණාට විදේශ රටවල් වල කාන්තාවන් උදේ නැගිට ගමන්ම මෝර්නින් රූටින් එකක් විදිහට ඇත්තට මේ අයිස් කියුබ් සත්කාරය කරනවා. ඉතින් ඔයාලගේ ස්කින් ටයිප් එක අනුව ඔයාලට කුරුලෑ ආසාදන තියෙන සමක් නම් ඔයාලට කෝමාරිකා යුෂ වලින් හදාගනිපු අයිස් කියුබ් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සම පැහැපත් කරගන්න ඕන නම් අර්ථාපල් යුෂ, බීට්රූට් යුෂ, පිපිඤ්ඤා යුෂ, ඒ වගේම තක්කාලි යුෂ වලින් අපිට අයිස් කියුබ් හදාගන්න පුළුවන්. ඒ වගේම රයිස් වෝටර් වලිනුත් අයිස් කියුබ් හදාගන්න පුළුවන්. ඉතින් අපිට මහා ලොකු දෙයක් කරන්න නැහැ. මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ සත්කාරය අපේ පාසල් යන පොඩි නංගි කෙනෙක්ට උනත් කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කුරුලෑ ආසාදන යාලටත් තියෙනවනේ. ඉතින් මම දන්නවා ඒ අය විවිධ ක්‍රීම් වර්ග ඔය යාළුවෝ කියලා එක එක්කෙනා කියලා භාවිතා කරනවා. ඉතින් ඒ ක්‍රීම් වර්ග එක බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග ආලේප කරලා මූණ විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ අයට මේකේ කිසිම අතුරු ආබාධයක් නැතුව මේ අයිස් කියුබ් සත්කාරය කරන්න පුළුවන්.
ඉතින් කිසිම කෘත්‍රිම ආලේපනයක් නොකර ස්වභාවික විදියට ලස්සන වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ සඳහා ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. ඉතින් ඔයාට ගෙදරදීම මේ සත්කාරය කරගන්න පුළුවන්. ඉතින් මේ සත්කාරය කරලා මම පැය භාගයක් වගේ යනකොට මේ වතුර මේ කූල් වතුර එහෙම මූණට හිඳෙන්න අරිනවා. මම පිහදාන්නේ නැහැ. ඉතින් පැය භාගයකට විතර පස්සේ ඇත්තටම ස්කින් එක ග්ලෝ වෙලා අර අපි කියන්නේ ග්ලාස් ස්කින් එකක් කියලා අන්න ඒ වගේ ඔයාට මේ බලා ගන්න පුළුවන්.